පිල්ලියාන් සිරගත වෙලා ඉන්න තැනට එවකට හිටපු රාජපක්ෂ කඳවුරේ ප්‍රධාන කට්ටිය නම් වශයෙන්ම කියලා තිබ්බා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පිල්ලියාන්ව බලන්න ගියයි කියලා. ගිහිල්ලා කිව්වයි කියලා. මට ඊයේ දැක්කා සමහර අය කියනවා ඔව් අපි ගියා. මම හිතන්නේ නාමල් රාජපක්ෂ මහත්මයාම ඇවිල්ලා කියලා තියෙනවා. ඊයේ රෑම පිළිතුරක් දීලා තියෙනවා මේ ප්‍රශ්නෙට. ඔව් අපි ගියා. අපි විවෘතයි ඕනෑම විමර්ශනයකට කියලා. අපිත් කැමති ඒ වාක්‍යයට. අපි බලාගෙන ඉන්නවා ඒ සහයෝගය දෙන්න යන්නේ කොහොමද කියලා. සාත් මෞලානා පිල්ලයන්ට පොරොන්දුණයි කියලා මේ කට්ටිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ ඔහුව හිරෙන් නිදහස් කරනවායි කියලා සුමානයක් ඇතුළත මේ විවෘත වෙන්නේ අපි බලාගෙන හිටපු මේ විවෘත වෙන්නේ අපි ඇස් අරගෙන උනන්දුවෙන් හිටපු කතන්දරයක සුළමුලයි.